සාර්ථක මිනිස්සු හිතන විදිහ වෙනස්. එයාලා මේ ගමනේ අමාරු දවස් පහු කරද්දී එයාලට දැනෙන අමාරු හැඟීම ගැන නෙවෙයි හිතන්නේ. මේ ක්‍රියාවලිය අවසානයේ දවසක Tamanට කොහොම හැඟීමක් දැනෙයිද කියලායි එයාලා හිතන්නේ. දැනට මේ අමාරු දේ කරන්නේ කොහොමද කියලා දන්නේ නැතත් ඔබ කොහොම හරි ඒක කරන්නයි යන්නේ කියන සිතුවිල්ලයි වැදගත්. ඉතින් අද ඇක්ෂන් එක ගන්න. ඊතුරු හරිය මේ සාර්ථකත්වයේ ක්‍රියාවලිය හරි ලස්සනට පුටු ගන්නයි. ඔබේ සිහින ගැන ඇහුවම hina යනවා කියලා මිනිස්සු කියයි. ඇයි ඒ? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හීන අතහැරපු නිසා. මතක තියාගන්න. ලොකු හීන යථාර්ථවාදී නෑ කියලා හිතන්නේ අරමුණක් නැති මිනිස්සු විතරයි. ඔබට බෑ කියලා දෙයක් නෑ. දන්නවද? ලෝකේ ලොකුම සතුට තියෙන්නේ මිනිස්සු බෑ කියපු දේවල් ලස්සනට කරලා පෙන්නන්ති. ඔබ පැරදිලා මුල්ලකට වැටිලා ඉන්න කෙනෙක් නම් මේ දැන් ඉඳන් ඔබේ කම්බැක් ස්ටෝරි එක ලියන්න පටන් ගන්න. ඔබේ නියමම අනාගත ඔබව අතාරින්න ලෑස්ති වෙන්න එපා. මේක ලේසි වෙයි කියලා හිතන්නත් එපා. මොකද මේක එහෙම නෑ. දෙවියනේ ස්තුතියි මට ලේසි පාරක් පෙන්නුවට කියලා කියපු එක සාර්ථක මිනිහෙක්වත් මේ ලෝකේ නෑ. සාර්ථකත්වය කියන්නේ ඔබේ සියලුම බලාපොරොත්තු සුන්වීම් වලින් ඔබ සර්වයිව් වුණාට පස්සේ සිද්ධ වෙන දෙයට. ඉතින් හෙටින් පස්සේ එන හොඳම දවස් වෙනුවෙන් අද වගේ දවස් ඔබට නරක